Hi guys, welcome to back my YouTube channel. හැමෝටම සුබ දවසක්. ඉතින් යාළුවනේ අද නිවාඩු දවසක් නිසා ගෙදර ඉන්න ලැබුණා. ඉතින් අද මං හිතුවා ගෙදර නිකන් ඉන්න ගමන් මගේ රසවත් පානය හදන්න. මම යාළුවනේ නෙල්ලි පානය කරනවා. මොකද මට කොලෙස්ටරෝල් තියෙනවා. ඒ කියන්නේ මගේ හමේ අධික තෙල් තියෙන බව මට වෛද්‍යවරු කියලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ රසවත් පානය හදන ගමන් ඒක ඔයාලා එක්ක බෙදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඒකෙන් වටිනා අදහසක් ලැබුණා නම් ඔයාලගේ අදහස් කියලා මට කමෙන්ට් එකක් දාන්න, මට ලයික් කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් මේ තියෙන්නේ නෙල්ලි වර්ග දෙකක් තියෙනවනේ. ඉතින් මේකට අපි කියන්නේ බෙහෙත් නෙල්ලි කියලා. මේ ආයුර්වේද ඔසුවක් විදියට පානය කරන නිසාත් මේ නෙල්ලි පානය කිරීමෙන් ලෙඩ රෝග ගොඩක් සුව කරගන්න පුළුවන් කියලා කියනවනේ. ඉතින් මම මුලින්ම නෙල්ලි ගෙඩි ටික මට අවශ්‍ය ප්‍රමාණය තෝරගන්නවා. ගොඩක් ඉදුණු ගෙඩි ඉවත් කරනවා. හැබැයි මේ ඉවත් කරන නෙල්ලි මම විසි කරන්නේ නැහැ. මේවා යාළුවනේ මම හොඳින් චූටියට කපලා වියලලා පෙන්ඩ කරලා පවුඩර් එකක් විදිහට සකස් කරගෙන පිරිසිදු පොල් තෙල් වලට කලවම් කරලා පොල් තෙල් ටිකක් මද රස්නේ රත් කරගන්නවා. එතකොට අර නෙල්ලි පවුඩර් එක පොල් තෙල් වලට මිශ්‍රණය වෙන නිසා. ඊට පස්සුව තෙල් එක හොඳින් නිවුණාට පස්සෙ බෝතලයකට හසුරගෙන මගේ හිස වල ගන්නවා. මොකද හිස වල කළු වර්ණයක් තියෙනවා. අනිත් එක ඔළුවට සීතල රඳවා ගන්න පුළුවන් නිසා. ඉතින් මම මුලින්ම නෙල්ලි ටික තෝරගත්තා. ඊට පස්සේ හොඳින් පිරිසිදු වතුර භාජනයකට දාලා නෙල්ලි ටික සෝදාගත්තා. දැන් බෙන්ඩ කරන්නයි මම සූදානම් වෙන්නේ. පළමුවෙන්ම නෙල්ලි ටික මම එකපාර බෙන්ඩරේට දාන්නේ නැහැ. මොකද නෙල්ලි කියන්නේ ටිකක් අර ඝනකම් ගෙඩියක්නේ. මේක ටිකක් ප්‍රමාණයෙන්ුත් ලොකුයි, ඝනත්වය වැඩි. ඒ නිසා අර බෙන්ඩරේ තල කැඩිලා යන්න තියෙන අවස්ථා වැඩි. ඒක නිසා මම මේ නෙල්ලි කැබලි කරගන්නවා. එතකොට ඒක පහසුවෙන් කුඩු වෙනවා. ඒක නිසා මේක මම කැබලි කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් පහසුවෙන් කුඩු කරගන්න, අඹර ගන්න පුළුවන් වෙන්න මේක කැබලි කරගන්න. ඊට පස්සේ ගයිස් මම මේ කැබලි කරගන්න නෙල්ලි ගෙඩි වලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඉතින් මං කිව්වනේ මගේ ඇඟේ තෙල් වැඩි කියලා වෛද්‍යවරු මට කිව්වා. ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩි. ඒක නිසා මම මේ පානය මාසෙකට දෙවරක් බොනවා. මොකද මට නිරෝගී බව තියාගන්න. ඊට අමතරව මගේ හමේ
තෙතමනය රඳව ගන්න. නෙල්ලි කියන්නේ සීතල පානයක්. මේ සමේ තියෙන වියලිභාවය නැති වෙලා යනවා. නෙල්ලි වල තියෙන අර සීතල C විටමින් එක අපේ සමට උරාගත්තාම ඒකෙන් අපිට ලැබෙන්නේ හොඳ මෘදු සමක්. ඉතින් මේක මම කිව්වට බෑ ඔයගොල්ලොත් මාසෙකට දෙවරක් පානය කරන්න. ඊට වැඩිය බොන්න එපා. ඇත්තටම මේක ඖෂධීය පානයක් නිසා. පළමුවෙන්ම මම මේකට අවශ්‍ය ප්‍රමාණයේ ලුණු කුඩු දාගත්තා. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයේ ලුණු කුඩු එකතු කරගන්න. ඊට පස්සේ මම සීනි හැඳි 6ක් පමණ එකතු කරගත්තා. ඒ කියන්නේ අද මම මේක හදන්නේ මටනේ. ඉතින් දැන් මම මේ අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරලා ඉවරයි. ඊට අමතරව මේ නෙල්ලි වල තියෙනවා රසයක්. ඒක මේ රසය කියලා අපිට කියන්න බෑ යාළුවනේ. නෙල්ලි කියන්නේ මේ බෙහෙත් නෙල්ලි කියන එක වෙනස්ම රසයක් තියෙන්නේ. රසය නම් කරගන්න මන් දන්නේ නැහැ. මට නම් බෑ. මොකද මේකේ කහට රස තියෙනවා, පැණි රස තියෙනවා, තිත්ත රස තියෙනවා, ඇඹුල් රස තියෙනවා. රස ගොඩක් එකතු. ඖෂධයක් විදියට නම් කරන්නේ මං හිතන්නේ ඒ නිසා වෙන්න ඇති. මේ රස ගොඩක් තියෙන නිසා මේ නෙල්ලි පානේ නිකන් ජලයෙන් කලවම් කරලා බොන්න බෑ. සීතලක් තියෙන්න ඕනේ. සීතලත් ඒකට එකතු වුණාම තමයි මේක රසවත් බව අපිට දැනෙන්නේ. වැඩිපුර රසයක් ලැබෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ යාළුවනේ මේ නෙල්ලි පානය හදාගන්නකොට මුලින්ම මම කියන්න කැමති මුලින්ම අයිස් එකතු කරන්න. අයිස් කැට Tamanට අවශ්‍ය ප්‍රමාණය. සමහරු මං දැකලා තියෙනවා, අහලා තියෙනවා මේ නෙල්ලි පානේ හදලා මේ සීතකරණය කියලා. සිසිල් වුණාට පස්සේ පානයට ගන්නවා. ඔයගොල්ලෝ කවදාවත් ඒක කරන්න එපා. මොකද එහෙම වුණාම මේ පානේ තියෙන නැවුම් බව නැති වෙලා යනවා. කහට රසයක් එනවා. ඔයාලා මතක ඇතුව මේක සකස් කරගන්නකොට අවශ්‍ය ප්‍රමාණයට අයිස් එකතු කරගන්න. දැන් මම මේකට අයිස් මට අවශ්‍ය ප්‍රමාණය එකතු කරා. නමුත් මේක මේ බෙන්ඩ් කරන්න බෑ. මොකද නෙල්ලි ගෙඩි 6යි ඝනකමින් වැඩි. අයිස් කැටත් නෙල්ලි ගෙඩිත් එක්ක මික්ස් වුණාම බෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ නිසා මට අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කරගන්නවා. ඕගොල්ලෝ ඇත්තටම මේ පානයක් විදියට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්නන්න පුළුවන්. ඇත්තටම රසවත්. ඒක නිසා ඔයගොල්ලෝ මේ මිශ්‍රණය ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය අඩු කරගන්න හෝ වැඩි කරගන්න. ඒක Taman කැමති පරිදි තමයි හදාගන්න ඕන. මේකට මොනවා වුණත් මේ මිශ්‍රණයට කලින් නෙල්ලි ටික කපලා ඒක බෙන්ඩට දාගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාන්න, අවශ්‍ය ප්‍රමාණයට සීනි දාන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට අයිස් කට එකතු කරන්න මතක ඇතුව. ඊට පස්සේ ජලය Taman එකතු කරන්න. පානේ සකස් කරලා සීතකරණය කියන්න නම් එතකොට නැවුම් රස නැති වෙනවා. මේක ඇත්තටම ගෙදරට එනවා පිළිගන්න පුළුවන් රසවත් පානයක්. ඊට අමතරව මුදල් අඩුවෙන් සකස් කරගන්නත් පුළුවන් ඖෂධීය පානයක් කිව්වොත් නිවැරදි. එතකොට කාන්තාවෝ අපි ලස්සනට ඉන්න කැමති. අපේ හැම නිතරම සීතලෙන්, ඒ කියන්නේ ලස්සනට දිදුලන සමකට කැමති. ඉතින් මේ පානේ ඒකටත් ගොඩක් වැදගත්. ඊළඟට දැන් මේක බෙන්ඩ වෙලා ඉවරයි. හැබැයි පානයට සුදුසු තත්ත්වයක නැහැ. හේතුව බෙන්ඩ වුණාම උකු ගතිය වැඩි. දැන් මම ඒක නිසා
ඒ උකු ගතිය නැති කරගන්න ඕන. මේකේ තියෙන රොඩු ඉවත් කරගන්න ඕන. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට මම ජලය ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ පළවෙනි වතාවට පෙරනවා. පෙරලා දැන් ඉවරයි. දැන් මම දෙවෙනි වතාවට පෙරා ගන්නවා. මොකද එහෙම නැති වුණොත් තවත් කුඩු චුට්ටක් තියෙනවා. දැන් මගේ නෙල්ලි පානේ මං හදාගෙන ඉවරයි. ඉතින් යාළුවනේ මේක දැන් බීමට සුදුසු තත්ත්වයේ තියෙනවා. හරිම රසයි. ගෙදරට එන අමුත්තන්ට පිළිගන්නන්න පුළුවන් ප්‍රණීත පානයක්, ඖෂධීය පානයක්. මං හිතනවා මේක ඔයගොල්ලොන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ පානය මං හදපු විදිය ඔයගොල්ලොන්ට දැනුමක් ලැබෙන්න ඇති. ඉතින් මේ ගැන ඔයගොල්ලොන්ගේ අදහස් කියන්න මට කමෙන්ට් කරලා ලයික් එකක් දාලා මීට වැඩිය ලස්සන වීඩියෝ එකක් මං අරගෙන එන්නම්. මම පාවිච්චි කරන සප්ලිමන්ට් තියෙනවා. ඒ ගැන විස්තරයක් කියන්නම්. ඔයාලට සුබ දවසක්.